කද සුරුදුන්ගේ මහා මංගල්‍යය ආරම්භ වෙලා තිබෙනවා. ලංකාවේ සතර දික් භාගයේම ජනේ ජනයා මේ කතරගම පුදබිමට පැමිණලා තිබෙනවා. මේ අපි දකින්නේ මේ අපේ ආදරණීය මේ බැතිමතුන් Tamanගේ භක්තිය කතරගම දෙවි හාමුදුරුවන්ට නිරූපණය කරන අවස්ථාවක්. අපිට මේ විස්තර කරන්න මේක. මේක මහත්තයා මේගොල්ලන්ගේ මේ බාරයක් මේ දරුවා ඉපදුනාට පස්සේ මාස එකමාරකින් හෝ මාස 3කින් මේ කතරගමට ඇවිල්ලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන මේ මැණික් ගඟේ ඉඳගෙන අපි මේක කරන්න ඕනේ. ඇත්තටම මැණික් ගඟේ තියාගෙන මේ වතුර ගාවෙන ස්ථානයක තියාගෙන තමයි මේ කොණ්ඩේ ගන්න ඕනේ. මේ උත්සවයේ කාල සීමාව හින්දා අපිට යම් ස්ථාන වෙන් කරලා තියෙන නිසා ඒ ස්ථානය තමයි මේ කරන්න ඕනේ. මේගොල්ලන්ගේ මේ බාරයක් තමයි මේ නිදහස් කරලා තියෙන මේ දරුවාගේ ලෙඩ දුක් තියෙන අපල උපද්‍රවයේ අඬු ගංගාවල් සියල්ලක්ම දුරු වෙලා යන තමයි මේ අවස්ථාව තමයි මේක තමයි මේ කොණ්ඩේ ගාලා ඉවර කරලා මේ අවසාන මේ උපන් කොණ්ඩඩින් ගත්තා මේ කපුරු පත්තු කළ මේ ගඟේ යවන්න හදන දැන් මේ ඉතුරු ටික තමයි මම මේ කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ දරුවා පළවෙනි වතාවටද දැන් මේ මුරුගන් දෙවි හාමුදුරුවෝ දකින්න යන්නේ? ඔව් පළවෙනි අවස්ථාව මේ දරුවා දෙවි හාමුදුරුවන් වැඳ පුදා ගන්නත් දෙවි හාමුදුරුවෝ දකින්නත් මේ පුදබිමට පැමිණියේ පළවෙනි අවස්ථාව මේ. බලන්න කොච්චරනම් වටිනවද මේ රටේ තියෙන සංස්කෘතික හරි වටිනවා. මේ කතරගම කියන්නේ සංස්කෘතිකයින් බොහෝමයක් එකතු වෙච්ච තැනක්. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් හරි වගේ කරනවා. මොකද දෙවි හාමුදුරුවන්ට තියෙන කැපකිරීම කරලා තමයි දෙවි හාමුදුරුවෝ දකින්න යන්නේ. ඉතින් ඇත්තටම මේක අපි දකිනවා වයසින් වැඩි අයත් කරනවා. වයසෙන් වැඩි අය කරනවා කියන්නේ මේ භක්තියට ඒගොල්ලෝ කරනවා. ඒක අවුරුද්දක් පතා ඇවිල්ලා වලටන් කොණ්ඩේ ගාලා ගඟේ වතුර නාලා සඳනන් ඔලිය ගාගෙන ඒ ටික කරනවා. අවුරුද්දක් පතා ඒ ටික කරනවා. මේක පළවුණු අවස්ථාව. මේක දරුවා ඉපදුනාට පස්සේ මාස එකමාරකින් හෝ මාස 3කින් මේ කරන පළවෙනිම අවස්ථාව. මෙතනින් එහාට මේගොල්ලොන්ගේ කැමැත්ත අනුව මේක කරොත් තමයි මෙතනින් එහාට නැවත මේ කොණ්ඩයක් ගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඇතරම හරි වටිනවා. ඉතින් මම හිතනවා කතරගම පුදබිමට පැමිණෙන්න ඕන මෙන්න මේවා දකින්න. සර්ව ආගමික පුදබිමක දැකින තවත් අපූර්ව චාරිත්‍රයක් අපි මේ මැණික් ගඟේදී දකින අවස්ථාව තමයි අපි මේ දකින්නේ. ඊ타මත්ම වටින අවස්ථාවක්. මම හිතනවා මෙන්න මේ සංස්කෘතීන් මේ කතරගම පුදබිමටම පැමිණෙන්න වෙනවා මේ සංස්කෘතීන් දකින්න. දැන් මේ බුලත් කොලේ තියෙන්නේ මොනවද? ඒ මොකක්ද චාරිත්‍රය වෙන්නේ කියලා? මේක සඳනම් මේ ගානේ සඳනම් මේක පරාදු. මේක දේව මාලිගාව ඇතුලේ තියෙනවා. මේ කට්ටිය ගියාම කතරගම දෙවියන් ආන්දරන මාලිගාව ඇතුලෙන් යන ප්‍රධාන කප් මහත්තයා මෙහෙම පරාදු ඩිංගක් කරගෙන නලවල තියෙනවා. ඒක ඇවිල්ලා දෙවියන් ආන්දරගේ පරාදු. ඒ දේම තමයි මේ පරාදුම තමයි මේ ගානේ මේ දේ තමයි මේ සඳනම් කියන පරාදු තමයි දේව මාලිගාව ඇතුලේ දෙවියන් ආන්දරන්ගේ ආභරණ වල තියෙන වලට මේ පරාදු හරි ගස්සලා කප් මහත්තුරු තියාගෙන ඉන්නේ සුවඳ වර්ණවත් සුවඳ. මේක ඔබතුමා මෙහෙම නහයට අරන් බලන්න මේකේ තියෙන සුවඳ. මේ සුවඳ එක්කම මේ දරුවාගේ ඔළුවේ දැන් අපි මේක ගාවන් පස්සේ මේ කියන්නා වූ මේ තියෙනෝනේ මේ සාමාන්‍යයෙන් පොඩි ලප. ඔව්. මේ රතු පාට ලප වෙච්ච සාමාන්‍ය අපි කියමු තුවාලයක් වුණා කියලා චූටි තුවාලයක්. ඒ තුවාලෙත් එක්ක මේ සම්දනම් ගාවන් පස්සේ මේ තුවාලේ කම්මතු වෙලා යනවා වෙයිලා යනවා. ඒක බෙහෙතක් වශයෙන් ගන්නත් පුළුවන්. මේක දෙවියන්ගේ ආශිර්වාදය තමයි මේ තියන්න හදන්නේ. අවසාන දෙවියන්ගෙන් ලැබෙනා වූ ආශිර්වාදය මීට වඩා ලැබෙනවා. අපෙන් කරන්න ඕන ටික අපි කරලා ඉවරනට දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ට බාර දීලා දෙවියෝ ගාවට නැවත මේ දරුවෝ පිටක් කරන්න තමයි මේ සූදානම් කරන්නේ. එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා අද පළමු වතාවට මේ කතරගම දෙවි හාමුදුරුවන් පළවෙනි වතාවට මේ ආදරණීය දරුවා දකින්න යන්න සූදානම් වෙන අවස්ථාවේ අපි ඔබ ඇතුළු සියලු දෙනාටම මේ ආදරණීය දරුවටත් අපි කද සුරුදුගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම මේ පාද යාත්‍රාවේ සහ මේ ලංකාවේ නන්දසින් කතරගම පුදබිමට පැමිණි සියලු දෙනාටම කද සුරුදුන්ගේ පිහිට ආශිර්වාදය මේ ඓතිහාසික පුදබිමේ සිට අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ස්වදේශී කුහුඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාක සාර සබන්නාමය. හදින් හද රසවත් කරන ටියාරා නැවුම් හැඟුම් පිරේ. ප්‍රෝටීන් පෝෂණයෙන් හා රසයෙන් පිරි ලංකාවේ අංක 1 සෝයා ලංකා සෝයි. කවුඩොමි
ඩොමි ටොෆි නොකෑ කට ඩමි කට. සමපර දානමය පෝෂණයෙන් සපිරුදේශයක් ගොඩනගන අසම සම සමපෝෂ.